බලාගෙන මොකද ට්‍රීවිල් එකපාරටම දැම්මොත් එහෙම මොකද බ්‍රේක් ගා ගන්න බැරි වෙනවනේ. ගියර් එකක් යම අඩු කරගන්න. තමන්ගේ ලේන් එක යන්න පුරුදු වෙන්න හැම වෙලාවෙම. හරි දැන් සිග්නල් දාගන්න. බ්‍රේක් එකෙන් ගියර් එක අඩු කරන් දැන් යන්නේ බ්‍රේක් එකෙන්. හිමීට ගන්න ඉස්සරහට හිමීට. ගයියා බලලා දාගන්න. ඔය බස් එනවා. මම කහිරක් තියෙන්නේ පරිස්සමට. ඔයගේ අයිනෙන් දානවා නම් පරිස්සමට දාන්න ඕනේ. ෆස්ට් බැලන්ස් ඕනේ කියන්නේ මෙන්න මේ වගේ වෙලාවට තමයි. ඒක නිසා හරියට පුරුදු වෙන්න. යා හිමීට යා. වටපිට බලන්න හිමීට යා. යා. ඔය බලන්න ඈ. අයිනෙන් දාගන්න. එහෙමයි. බලන්න බ්‍රේක් එක තමයි දැන් ඔළුවේ තියෙන්න ඕන. මොකද ඕනම වාහනයක පිටිපස්සෙන් ගිහින් වැද්දුවොත් වැරද්ද කඩ සමන්ට. ඒක නිසා අපි දුර තියාගෙන යන්න ඕන. අදිස්සි ගමන්නේ. අපි පාරට එන්නේ අපිට විතර පාරේ යන්න නෙවෙයි. තව ගොඩක් කට්ටිය පාරේ යනවා. එයාලත් එක්ක තමයි අපි යන්න ඕන. යා යනකොට ගියර් එකක් දාගන්න. සාය ලං වෙනකොට බ්‍රේක් කරගන්න අමාරුයි වගේ නම් ගියර් එක අඩු කරගන්න. සේෆ් එකේ යා. අයිනේ මෙයා. මොකද අයියේ යන්නේ නැත්තම් යන කට්ටිය ඉන්නවනේ. එයාලට ඉඩ දෙන්න ඕනේ ඕවර්ටේක් කරගෙන යන්න. දැන් පේනවනේ බ්ලොක් එක කියලා හැමෝම බලන්න කොහෙන් හරි දාලා යන්න. ඒක නිසා අපි අයිනේ යන්න ඕනේ. යා. එලා ඉස්සරහා බලන්න. බ්‍රේක් කරගන්න. රයිට්. යාරයා වමෙන් දැම්මනේ. අපි දානවා තමයි. හැබැයි දැම්මම මොකද වෙන්නේ? හදිස්සියෙන් හරි එහා පැත්තෙන් එක්කෙනා ඇතුළට කැපුවොත් එහෙම ඇක්සිඩන්ට් එකක් වෙන්න බලාගෙන. මොකද ට්‍රීවිල් එකපාරටම දැම්මොත් එහෙම මොකද බ්‍රේක් ගා ගන්න බැරි වෙනවනේ. ගියර් එකක් යම අඩු කරගන්න. තමන්ගේ ලේන් එක යන්න පුරුදු වෙන්න හැම වෙලාවෙම. හරි දැන් සිග්නල් දාගන්න.